Hi guys! ලුවර ගමනේ අපි ඉන්න ස්පෙෂල්ම මෝමන්ට් එක තමයි මේ. 30ක හවස 5ට තමයි අපිට මෙන්න මේ ලස්සන කතාලයකට චෙකින් වෙන්න තිබ්බේ. ඇත්තටම මෙතන බුක් කරපු දවසේ ඉඳලා අද මේ මොහොත විඳින්න එනකල්ම අපිට තිබ්බේ පුදුම හදිස්සියක් දවස් ගෙවා ගන්න. කොළ පාටට පිස්සුවෙන් වගේ ආදරය කරන අපිට ඉඳනාට හම්බ වුණ ගැල්ලකෙනම කබාන එකක් තමයි මේ. මොකද කබානිකේ ඉස්සරහින් පේන්න තියෙන්නේ ලස්සන කොළ පාට ලෝකයක්. තේම දෙක් මානෙම අපිට පේන්නේ හරිත ලෝකයක්. ඉතින් අපිට මෙතන ප්‍රයිවට් පූල් එකක් ලැබෙනවා. එතනින් පස්සේ කබානික ඇතුළට ගියාම ලස්සන සෝෆා එකක් තියෙනවා. ඒ වගේම තේ බොන්න අවශ්‍ය දේවලුත් අපිට ලැබෙනවා. මේ කබානිකේ අපිට ලැබෙන අනිත් දේ තමයි මෙන්න මේ පුංචි මිනි ෆ්‍රිජ් එක. ඇත්තටම අපිට මෙතනට ආවයින් පස්සේ මේ ෆ්‍රිජ් එක තිබ්බට හරියට වටින දෙයක් වුණා. ඉතින් මේ ලස්සන කබානිකේ ලස්සන මෙන්න මේ වගේ බාත් රූම් එකකුත් අපිට ලැබෙනවා. මේ තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එක. එතනට ගියාම පේන වීව් එක නම් ඇත්තටම පිස්සුවක්. මේ වගේ ලස්සන හවසක පොතක් එහෙම කියවන්න, ලස්සන චැට් එකක් දාන්න මේ බල්කනි ඒරියා එක මාරම නැතුයි. මේ පේනවද ඔයාලට? පේන තෙක් මානෙම පේන්නේ කොළ පාට විතරමයි. කිසිම සද්ද බද්දයක් නැති මේ වගේ තැනක් තමයි අපිට ඕන වෙලා තිබ්බේ. මොකද කලබලෙන් ස්ට්‍රෙස් පිට ගෙනෙන අපේ ජීවිතවලට මොහොතකට හරි ඕනේ මේ වගේ සයිලන්ට් වයිබ් එකක් තියෙන පුංචි තප්පර කිහිපයක්. ඉතින් අපි ආව ගමන්ම රස පැටිස් වගේම රෝල් කාලා කිරි හදන් බිව්වා. ඒ බොන අතරේ කබානිකේ ලස්සන ගැන කතා කරන්න අමතක කළේ නැහැ අපි. ඒ බීල විරල ගමන් අපි තුන්දෙනා කොහොමද දන්නවද ගියේ? ඔව් මේ ඉස්සරහින් තියෙන ප්‍රයිවට් පූල් එකට. එතන අපි පැය ගාණක් ගත කළා. ඇත්තටම මේ ගෙවෙන්නේ අපේ ජීවිතේ ලස්සනම තත්පර. මේ වෙද්දි වෙලාව 7ක් වෙලා. අර වලාකුළු අතරින් වාල්ට පේන නැති ලස්සනට විදුලි කැටුමක්. ඈතින් ලස්සනට හඳක් පායලා තිබ්බ වෙලේ. අපි ඇවිල්ලා කිරියක බීල පූල් එකට බැහැපෙක. එතකොට 6:00 විතර ඇති. කොහොම හරි පැයකට එකමාරකට විතර පස්සේ සීතලේ හොඳටම ගහගෙන තමයි පූල් එකෙන් එළියට ආවේ. ඒ නිසා අපි ආපහු ෂවර් එකක් දාගත්තා. මමයි බබයි ෂවර් එකක් දාගෙන ඇවිල්ලා ඉන්නේ. අබේ තාම වොෂ්රූම් එකේ. එයා එනකොට එයාට දෙන්න තියෙන බර්ත්ඩේ එකට දෙන්න තියෙන අන්තිම සර්ප්‍රයිස් එක අපිට කරමු. අපි මෙහෙට එන්න කලින් තේ ගෙදරදී කේක් එකක් කට් කරලා ආවේ. හැබැයි මට ඕන වුණා මෙතන කබානිකට ඇවිල්ලා කබානිකේ ඉඳගෙන එයාගේ බර්ත්ඩේ එකට කේක් එකක් කට් කරලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඒ නිසාම මම එන්න කලින් කේක් එකක් මෙහෙ රෙඩි කරලා තිබ්බේ. මට හවසේ ආව ගමන්ම ඒක ලැබුණා. හැබැයි යට හොරා අපෙන් යා වොෂ්රූම් එකේ එනකොට ඒක ලෑස්ති කරලා එයාව සර්ප්‍රයිස් කරමු. එයා එන්න කලින් රෙඩි කරගන්නවා කියලා හිතුවට සර්ප්‍රයිස් එක රෙඩි කරගන්න කලින් එයා වොෂ් දාලා ඉවරුණා. ඉතින් බාත්රූම් එකේ දොර ලොක් කරලා අපි පොඩි වැඩක් පුංචි වෙලාවක් දෙන්න කියලා තමයි මේ වැඩේ රෙඩි කරගත්තේ.
ඒ අතරේ යා බාත්රූම් එකේ ඉඳන් දෙවියන් දෙනවා මාව එළියට ගන්න කියලා. මාරවැඩේ අපි එන්නේ මේ ගෙදරින් කැඳිල් සරගෙනවා. මොකක්ද නෑ නේද පත්තු කරගන්න. කමන්න. අපි මේ කේක් එකට නිකන් ගහලා දෙමු. ලස්සනට. ඒකට හරි කියලා. ඉතින් කියලා. Quindi, vedete che allegriate? Che ti viene? Kare allegriate? මාරවැඩේ කියන ඔක්කොම රෙඩි කරා. ඉතින් වන්නගෙන මත ගිනි පෙට්ටියක් ගේන්න බැරි වුණා. ඒක කොහෙද? ඒක මම ප්ලෑන් කරලා තිබ්බේ. මට සර්ප්‍රයිස් කරන්න ඕන වුණා. හරිද? ඒ කියන්නේ ගෙදරදී කේක් එක කට් කරානේ. මට හිතුණා මේ කට් කරන්නේ නැහැ කියලා හිතනානේ කියලා විතර මට හිතුණා මේ මෙහෙදි කපන්න කිව්වේ මේ පොඩියට පොඩියක් දාමු කිව්වේ. මේව කරා. ඉතින් දාන්නේ කොහොමද මේ වැඩකුත් මම කරයි කියලා. සර්ප්‍රයිස් තුනක් හරිද? රයිස් තුන. තවනේ. ඉවරද? තව තියෙනවද? තවනේ එන්න කට් කරා. ඉතින් දම්පත්තු කරන්න කියන්නේ. හෝ කියලා කට් කරා. අපි කට් කරමු. ඉතින් ඩිනර් එක ආව කියලා දැන් හොටෙල් එකෙන් කෝල් එකක් දුන්නා. ගේට් එක ළඟට යන්න කැමරා වල තියෙන ගන්න කියලා. අපි ගියා අරන් එන්න. දැන් අරන් දැන් කියලා අපිට ඩිනර් එක ගන්න. ගන්නම ගියේ අපිට එළියට එන්න එපා කියලා කිව්වා. අයලද? මම ඕඩර් කරන කතාවක් කියනවා. එයාලා කෑම හදා මොනවද? එයාලා කොහොම හරි කඩේකින් රෙස්ටුරන්ට් එකකින් තමයි කෑම ඕඩර් කරලා ගන්නවා කියලා කිව්වා. අපිට කො කෑම සල්ලි දෙන්න ඕනේ නැහැ. ගේට් එක ළඟට ආවයින් පස්සේ කෝල් එකක් දෙන්න ඕන කියලා තමයි අපිට අවසානයෙන් පස්සේ කිව්වේ. දැන් තියෙන අපිට කන්න. මම නළුවේ කෑම දෙක දෙකක් තිබ්බා. සුවඳයිනේ. එකම තමයි. බාස්මති හාල් තියෙනවා. මස්රූම් තියෙනවනේ. මස්රූම් ඩෙවල් එකක් තියෙනවා. අපු චිකන් ඩෙවල් එකක් තියෙනවා. ඩෙවල් එකක් තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. චොප්ස් එකක් තියෙනවා. මේ තියෙන්නේ අපේ අද කෑම. අපි දැන් කන්න යන්නේ. කමු නේද? Yes.
ඉතින් අපි කාලෙහම ඉවර වෙලා බැල්කනීකට ආවා. බෑවෙද්දි කබාලකේ තිබ්බේ මාරම ලස්සනයි. ඉතින් මේ ජුලි පළවෙනිද උදේ. ඉතින් අලුත් මාසෙක පළවෙනි දවස අපි පටන් ගත්තේ මේ වගේ ලස්සන කබානකකින්. Good morning ළමයි. අපි ඉර නිදි ගනින් තියෙනවා 12 විතර ඉඳලා. ඒත් ෆිල්ම් බල ඉඳලා දැන් තමයි නැගිටින්නේ. දැන් 7:00 විතර ඇති. එන්නකෝ දැන් ලස්සන වීඩියෝ එකක් බලන්න. ඉතින් අපි උදේම තේ බොන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කේක් එකක් තිබ්බ නිසා බ්‍රෙක්ෆාස්ට් එන්න කලින් තේ එකක් බොන්න හිතුවා අපි. කේක් කාලා තේ බොන ගමන් අපි කතා කළේ දැන් අපි ගෙදර යන්න ඕනේ නේද කියලා. ගයිස් අපිට බ්‍රෙක්ෆාස්ට් ආවා. බ්‍රෙක්ෆාස්ට් එකට තියෙනවා නේ ඉන්දියාපු හරිප්පු මාළු හරි චිකන් තියෙනවා. අපල පොයි සම්බෝලයක් තියෙනවා. එළියේ තියෙන ලස්සන විදිහට හම්බුනා. අපි මොනවද බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි චෙක් අවුට් වෙන්න ඕනේ. 9 o'clock තමයි චෙක් අවුට් වෙන්න තියෙන්නේ. අපි කන්න හදන්නේ. බ්‍රෙක්ෆාස්ට් කරගත්තා. දැන් වෙලාව 9:00යි. අපි චෙක් අවුට් වෙන්න හදන්නේ. දැන් චෙක් අවුට් වෙලා අපි ගෙදර තමයි අද යන්නේ. අද නිවාඩු ඉවරයි. හැබැයි අපි ආසාවෙන් හිටිය අපේ ලිස්ට් එකේ තිබ්බ තැනක් තමයි නැෂනල් සෙමෙටරි නේද? චර්ච් එක බලන්න යන්න. හැබැයි අපිට නුවර හිටපු දවස් 2 අපිට බලන්න යන්න හම්බුනේ නෑ. දැන් ටයිම් එක තිබ්බොත් මෙතන ඉඳලා තියෙන දුර බලලා අපි ඒක බලන්න යනවා.
ඇත්තටම ඉතින් අපිට මේ කබානගේ ලස්සන මතක ගොඩක් එකතු වුණා එක දවසට. ආයිත් හම්බෙනකම් කියලා ඉතින් අපි මේ කබානගේ අද සමගන්නවා. ඉතින් අපි කබානකින් චෙක්අවුට් වෙලා අපි ආවේ නුවර තියෙන ලස්සනම චර්ච් එක බලන්න. ඇත්තටම කලින් කිව්ව නම වැරදි. ඒක පුංචි වැරදීමක්. අපි මේ බලන්න යන්නේ එංගලන්ත වගේ ලස්සන නුවර තියෙන අම්පිටිය සෙමිනරි චර්ච් එක බලන්න. අපි දැන් ඉන්නේ සුද්ද ගල විඳපු තැන. ගෙදර යමින් ගමන් අපිට යනකොට කඩු ගන්නාව හම්බුන්නේ නැහනේ. දැන් එද්දී අපි කඩු ගන්නාව පහු කරගෙන යන්නේ. අඹලුව ගිය නිසා අපිට යනකොට මේ දැන් මිස් වුණා. දැන් ඉතින් එනකොට මෙතන හම්බුණා. අපි දැන් එතන ඉන්නේ චුට්ටක් රෙස් කරන්න අතර වුණා. ඉතින් ආපහු උඩට නැගලා කඩු කෙලකුත් තියනවා. දැන් දවස් 3ක් ඇවිදිනවා එක දිගට. මේ අලකොල මාළුද? අලකොලනේ. මොනේ? ඉතින් අපි සුපුරුදු විදියට ගමනේ අවසානයේ විදියට රොටි කන්න නතර කළා. රස්නේ නිසා අපි තේ ගත්තේ නැහැ. මොකද අපි එනකොට තිබ්බේ පුදුම අවුවක්. ඉතින් අපේ දවස් 3 නුවර ගමන මෙතනින් ඉවර වෙනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. මේ පුංචි සමගැනීමක් විතරයි.